ආයු බොහෝ වේවා. ඉතින් SL ගගන බ්‍රෝ YouTube channel එකට මැණික් යාළු සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලට අද මම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා එමරල් මැණික් ගල ගැන. ඉතින් එමරල් කියන්නේ සිංහලෙන් කියන වචනේ තමයි මරකත. එතකොට මේ ගල ඉතාමත් ඉහළ වටිනාකමකින් යුතු මැණික් ගලක්. සාමාන්‍ය ලූප් ක්ලීන් ගලක් තියෙනවා නම් ලූප් ක්ලීන් කියන්නේ කිසිම පළුද්දක් දෝෂයක් නැතුව වීදුරු කෑල්ල වගේ ගල තියෙනවා නම් කැරට් 5ට උඩින් තියෙනවා ලක්ෂ 50න් උඩ වගේ යන්න පුළුවන් තනි කැරට් එකකට. හැබැයි යාළුවනේ මේ එමරල් ගල දැන් කෘත්‍රිමව හදනවා. ඒ කියන්නේ සින්තටික්. ඒ ගල නැචරල් ගල වගේමයි. ඒ නිසා පියවි ඇහැට හරි අමාරුයි හොයාගන්න මේක නැචරල් ගලක්ද එහෙම නැත්නම් කෘත්‍රිමව හදපු ගලක්ද කියලා. ඒ නිසා අනිවාර්යෙන් ලැබ් එකකට දාලා චෙක් කරගත යුතුමයි. හැබැයි අපිට අදහසක් ගන්න පුළුවන් මේක කෘත්‍රිම ගලක්ද කියලා චෙල්සි ෆිල්ටරේ භාවිතා කරලා චෙල්සි ෆිල්ටරෙන් බැලුවොත් අපිට පේනවා ගලේ ක්‍රෝමියන්. ඒක පියවි ඇහැට පේන්නේ නැහැ. හැබැයි සින්තටික් ගලටත් ක්‍රෝමියන් එකතු කරලා තියෙනවා. අන්න ඒ නිසා චෙල්සි ෆිල්ටරෙන් බලලා හරියන්නේ නැහැ. ලැබ් එකකින්ම තමයි චෙක් කරගන්න ඕනේ. මේ එමරල් ගල ගොඩක් දුරට හම්බ වෙන්නේ කොලොම්බියා, සිම්බාබ්වේ, මැඩගස්කරේ ඔන්න ඔය වගේ රටවල් වල තමයි හම්බ වෙන්නේ. ලංකාවේ හම්බ වෙන්නේ නැති තරම්. හම්බ වෙනවා ඇති. ඉතින් අපි පොළොවස් රිංගල බලලා ඇවිල්ලා නෙමෙයි මේ කියන්නේ. ඇති ගල්. නමුත් ගොඩක් දුරට හම්බ වෙනවා අඩුයි. ඊළඟට මේකේ වර්තනාංකය තමයි 1.57යි 1.58. අන්න ওই වර්තනාංකය තමයි එමරල් ගලේ තියෙන්නේ. ඊළඟට යාළුවනේ මේ මරකත, ඒ කියන්නේ එමරල් ගල අයිති වෙන්නේ බෙරිල් ෆැමිලි එකට. ඒ කියන්නේ තරිප්පු කුලය. තරිප්පු කුලයටනේ ඔය ඇකුමැරින් ගලත් අයිති වෙන්නේ. ආන්න ඒ පවුලට තමයි එමරල් ගල අයිති වෙන්නේ. සාමාන්‍යයෙන් අපි නැචරල් එමරල් ගලක් පීවියට බලනකොට පළුදු දෝෂ වැඩි. සෑහෙන්න ඉන්ක්ලූෂන් තියෙනවා ගල ඇතුලේ. ඒක තමයි ස්වභාවය. නමුත් ඉන්ක්ලූෂන් තියෙන ගල් වලට ඉහළ වටිනාකමක් ගන්න අමාරුයි. මම කලිනුත් වීඩියෝස් වල ඔයාලට කියලා තියෙනවා. සාමාන්‍යයෙන් මැණික් ගලකට ඉහළ වටිනාකමක් ලැබෙන්නේ වතුර බිඳුව වගේ ගල තියෙන්න ඕනේ. ආන්නේ ගලට තමයි ඉහළම වටිනාකමක් ලැබෙන්නේ. එමරල් ගලටත් එහෙම තමයි. එමරල් ගලෙත් ඉන්ක්ලූෂන් තියෙන ගල් වලට ලොකු වටිනාකමක් නැහැ. හොද්ද ලූප් ක්ලීන් වතුර බිඳුව වගේ තියෙනවා නම් තමයි කැරට් 5න් උඩ වගේ ගලක් තියෙනවා නම් ලක්ෂ 50න් උඩ වගේ මිලක් ගන්න පුළුවන් තනි කැරට් එකකට. ඒක අවබෝධ කරගන්න. ඊළඟට මේ එමරල් ගල් වල තියෙන වර්ණයත් ඇත්තටම මිලට බලපානවා. දැන් මං කියවනේ කැරට් එක සාමාන්‍ය ලක්ෂ 50න් උඩ වගේ යනවා කැරට් 5න් උඩ කියලා. අන්න එතනදී වර්ණය ගැනත් අනිවාර්යයෙන්ම අපි බලන්න ඕනේ. මොකද වර්ණය ගත්තොත් දැන් නිකන් අපි උදාහරණයක් ලෙස ගත්තොත් බ්ලූ සපායා ගල. බ්ලූ සපායා ගලේ පළවෙනි පාට, දෙවෙනි පාට, තුන්වෙනි පාට, පැන්සි ඔහොම තියෙනවානේ. අන්න ඒ වගේ තමයි එමරල් ගලෙත්. එමරල් ගලේ හොඳම පාට තමයි පච්ච පාට. ඒ කියන්නේ තද කොළ පාට. ආන්න ඔය කොළ පාට තියෙන ගලට තමයි ඉහළම වටිනාකමක් ලැබෙන්නේ වර්ණයෙන් බැලුවොත්. එතකොට හොඳම පාට පච්ච පාට. පච්ච පාටට තමයි ඉහළම වටිනාකම තියෙන්නේ. එතකොට ඒ වර්ණය අඩු වෙන්න මිල ගණන් පහළ බහිනවා. එතකොට බලන්න යාළුවනේ මේ එමරල් ගල අයිති වෙන්නේ බෙරිල් ෆැමිලි එකටනේ. එතන බෙරිල් ෆැමිලි එක කියන්නේ ඊටමත් පහළ මට්ටමේ තියෙන කුලකයක්. සෙමි ගලක්. මරකත කියලා කියන්නේ එමරල් කියලා කියන්නේ. නමුත් නිල් මැණික් ගලකට වඩා ඉහළ වටිනාකමක් තියෙනවා එමරල් ගලකට. සාමාන්‍ය සෆායා ෆැමිලි එකේ ඉහළම වටිනාකමක් ගන්න පුළුවන් රූබියටනේ. හොඳ රූබියට තමයි ලොකු වටිනාකමක් ලැබෙන්නේ. නිල් මැණික් ගලටත් එහා ගියපු වටිනාකමක් තමයි මේ එමරල් ගලට තියෙන්නේ. එතකොට අපි මේ එමරල් ගලේ මූලද්‍රව්‍ය ගැන කතා කරොත් බෙරලියම්, ඇලුමිනියම්, සිලිකේට් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඊළඟට ලංකාවේ ගොඩක් අය ජ්‍යොතිෂ විද්‍යාව අනුව ගල් පළඳිනවානේ. ගල් පළඳින්න කියලා ඔය ජ්‍යොතිෂ වේදී කවුරු හරි කිව්වොත් එහෙම පච්ච ගලක් පළඳින්න කිව්වොත් ගොඩක් දුරට පළඳින්න හම්බ වෙන්නේ සර්කන් ගල්. එහෙම නැත්නම් පච්ච තෝර ගලක්. ඔන්න ඔය වගේ ගලක් තමයි හම්බ වෙන්නේ. එහෙම නැත්නම් ක්‍රිසෝබෙරිල් ගලක්. ඒවා ඔරිජිනල් පච්ච නෙවෙයි. ඔරිජිනල් පච්ච ගල තමයි එමරල් මරකත. අන්න ඔය ගල පැලඳුවොත් තමයි ඒට අදාළව ප්‍රතිලාභ ලැබෙන්නේ. සර්කන් ගල නම් කොහොමත් පළඳින්න හොඳ නැහැ. සර්කන් ගල ඇවිල්ලා විකිරණශීලී ගලක්. ගොඩක් කට්ටිය දන්නේ නැහැ. පැලඳගෙන ඉන්නවා. ඉතින් මම දැකලා තියෙනවා මේ සර්කන් ගල් පච්ච වෙනුවට පැලඳගෙන ඉන්නවා. හොඳ නැහැ. ශරීරයට හොඳ නැහැ. ඒ ගල් විකිරණශීලීනේ. සමහර අය ඉන්නවා එමරල් ගලක් පළඳින්න කියලා කවුරු හරි ජ්‍යොතිෂය කරන එක්කෙනෙක් කිව්වොත් එහෙම ඔන්ලයින් තමයි ඕඩර් කරන්නේ. ඔන්ලයින් ඕඩර් කරන ඔය එක වෙබ්සයිට් තියෙනවා Google කියලා සර්ච් කරපුවාම එනවා වෙබ්සයිට්. එමරල් කියලා ගහුවනම් එනවා.
බර ගාණක් එනවා. ඉතින් ඒ වගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා ගල ගෙන්න ගන්නවා. ගල ගෙන්නගෙන ඉතින් චෙක් කරන්නේ අර මේ මොකුත් නැහැ පළ දෙනවා. හැබැයි ගොඩක් දුරට එන්නේ ඔරිජිනල් මරකත නෙවෙයි. සින්තටික්. කෘත්‍රිමව හදපු ගල් තමයි එන්නේ ඔන්ලයින් ඕඩර් කරපුවාම. ඒ නිසා හරියට ගලපලා වැඩේ කරගෙන දැන් ඔය කැරට් එකක් දෙකක් ගන්නත් බෑ පොඩි ගානකට. ඔය පොඩි ගණන් වලට දාලා තියෙනවා මම දැකලා තියෙනවා මේ එක එක වෙබ්සයිට් වල මේ නැචරල් එමරල් කියලා. හැබැයි සමහර වෙබ්සයිට් තියෙනවා ඒ වගේ දාලා තියෙනවා සින්තටික් එමරල් කියලා. එහෙම දාලා තියෙනවා. ඒ නිසා හරියට ගල පළදිනවා නම් හරි ගල පළදින්න නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් ආදේශයක් විදිහට ගත්තොත් පච්ච තෝරේ කියන්නේ පච්ච තෝර ගල හොඳයි. පච්ච තෝර ගල හොඳයි සර්කන් ගල නම් පළදින්න එපා. ක්‍රිසෝබෙරිල් ගලත් අවුලක් නැහැ. ක්‍රිසෝබෙරිල් ගල මේටත් වඩා පච්ච තෝර ගල තමයි හොඳ. තෝර කුලයකට අයිති ගල තමයි හොඳම ගල. අන්න ඒක පළදින්න. ඊළඟට මේ එමරල් ගලේ හાર્ඩ්නස් එක 7.5ත් 8ත් අතර වගේ තමයි තියෙන්නේ. තව මේකේ අර මේ රෙයා ගලක් හම්බ වෙනවා කොළ පාටත් එක්ක මිශ්‍ර වුණ නිල් පාටක්. ආන්නේ වර්ණය තියෙන ගල දුර්ලභයි. ඒකත් ඉහළම වටිනාකමක් ගන්න ගලක්. ඒක රෙයා. එතකොට ඇකොමැරින් ගලෙත් රෙයා වෙනවා නිල් පාටත් එක්ක කොළ පාට මිශ්‍ර වුණොත්. ඒකත් රෙයා. දුර්ලභ ගලක්. ඉතින් ඔයාලට මූලික වශයෙන් මම එමරල් ගල ගැන පොඩි දැනුමක් ලබා දුන්නා. ජෙමොලොජි පැත්තෙන්, ඒ කියන්නේ මැනික් විද්‍යාව පැත්තෙන් ඉගෙන ගන්නවා නම් ඔයාලට තවදුරටත් මේකේ ඉගෙන ගන්න කරුණු කාරණා කිහිපයක් තියෙනවා. තව තියෙනවා මේකේ අවශෝෂණ වර්ණාවලියක්. ඉතින් ඒ සම්බන්ධව ඉතින් අපිට ඔය මැනික් ගල චෙක් කරනකොට අපිට චෙක් කරන්න බෑ. ඉතින් ඔයාලා ලැබ් වල තමයි තියෙන්නේ. ලැබ් වලින් තමයි ඒවා ක්‍රියාවලිය බලන්නේ හරියටම. ඉතින් මූලික දැනුම තමයි ඔයාලට මම මේ වීඩියෝ එකකින් ලබා දුන්නේ. එහෙමනම් යාළු මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම්, වැදගත් කියලා හිතෙනවා නම්, වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වීඩියෝ එක අලුතෙන් කෙනෙක් බලන්නේ අනිවාර්යෙන් මගේ පරණ වීඩියෝස් ටික බලන්න ඔයාලට මැනික් සම්බන්ධව අදහසක් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී මම ඔයාලට වීඩියෝස් ගණනාවක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවා ඔයාලට බලා ගන්න පුළුවන්, ළඟටම ගෙන්වා ගන්න පුළුවන් බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගත්තොත්. එහෙමනම් ඊළඟ වීඩියෝ එක මම ඔයාලට අරන් එනවා ගෙවුඩ සම්බන්ධව. ගෙවුඩ ගලේ තෝරලය කියන එක කොහොමද නිවැරදිව හඳුනාගන්නේ, තෝරලය තිබ්බොත් ගලට මොකද වෙන්නේ, අන්න ඒ කරුණු කාරණා ගැන තමයි ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නේ. එහෙමනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. සියලු දෙනාටම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සියලුම ප්‍රාර්ථනා ඉටු වෙන සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා.